පන්සලට 1000යි. මට 2000යි 6000යි. යකෝ පන්සලට වඩා ලාභ තියෙනනේ මට. එන්නකෝ ධම්මි එන්නකෝ. අනේ මට බෑසු ගත්තවට යන්න. ඔයා බය වෙන්න එපා ධම්මි. ඔයා විනුවෙන් ඕනේ එකෙක් එක මං හැප්පෙන්නම් ධම්මි. ඔයා එන්නකෝ. ටිකට් අංක මටයි මගේ පනටයි එක ටිකට් එකක් දෙන්න. යකෝ දෙන්නෙට කොහොම දෙක ටිකට් එකක් දෙන්නේ? දෙකක් ගනි. පෙනුමෙන් අපි දෙන්න දෙන්නෙක් වුණාට හදවතින් එක්කෙනෙක්. එහෙමද පුතේ? පෙනුමෙන් මෙතන 50 ටිකට් දෙයක් වුණාට දැන් තියෙන එකක් රුපියල් 100යි. අයුක්තිය අසාධාරණ රජ කරන මේ ලෝකේ මගේ සංකුට්ටි වෙන රුපියල් 100ක් කියන මොකක්ද අංකල්? හරි පුතේ හරි කරයන්. දෙන්න ධම්මි අත. ඔයාගේ මේ අත අල්ලගත්තේ අතාරින් නෙමෙයි ධම්මි. සත්තයි. ඔයා වෙනුවෙන් මම ඕන අපායකට යනවා. අනේ මට බෑසු ගත්තවට යන්න. ඒ මහලොකු ප්‍රේමවන්තයා කිව්වේ නම් කොහමද? අතින් අත අතාරින්නේ නැහැ කියලා කිව්වේ. අවසරට මාවත් දාලා දෙව්වේ. ඔහොම ඉන්න. මේ පැත්තෙන් ඇහුනේ කොල්ලෝ කඳප්පත් උනාද දන්නේ නැහැ නේද? මොනවා වුණාද මන් දන්නේ එක්ක තන්නේ ගහුවත් දන්නේ. මොකද්ද බං හිටියයි කිය හිටි සද්දේ අනේ මන්ද බං අයියෝ මෙච්චර මේ හොතට යන්න පුළුවන්කම දෙති වැඩ වලසින් ගම් මොන මගුලක් කරනවද? ඔව් ඒකයි ආය එනවා තොන් තක తీරුවා. අම්මා බලකෝ එනකෝ එදෙලත් මම තමයි ඇතුලේ අම්මලත් මොකටද තෝගේ හදාගත්තද මන්ද? අයියෝ මේ තිලක් පුතානේ තිලක් පුතා තිලක් පුතා තිලක් පුතා ඉලක් මල්ලි. තිලගේ අනේ මොකද ඔය යකෙක් කොහෙද අර ඉන්නේ අර අයියෝ පුතා ඔයා මං අර හදාපු පඹයනේ ඔය ඉන්නේ අර නෑ දුම මැද්දෙන් ආවේ දුම මැද්දෙන්. දුම මං ඒ අර පැලගාව මඤ්ඤෝ කාලයක් පුච්ච හිටියේ අයියෝ ගිලා අප බයලා තින්නේ පඹේකුත් නෙවා අර බලපන් මුට්ටිය පඹේකට බයලා ඒවන් දිලගයි මම පඹේ කියලා යකෙට්ටනේ බය වෙලා තියෙන්නේ වැරදිනේ. යකෝ ඒ පඹේ ඉලක්කයි පඹේ බං අපි හිතේ දම හැමතැනම කියමුද කතාව? ඉලක්කයිට පඹයා කියන්නේ අපි හම්බ කරොත් අපි කනවා. අපි කෑවොත් අපි හම්බ කරනවා. ඒකනේ අපේ තියරිය. අම්මට සිරි පඹය එනවා. ගම් හතේම කිර්ම වගේ හිටියට අම්මා පොක පඹයට බය වුණානේ. වරෙන්කො කරන්න හොඳ වැඩ. අම්මපා මේකෝන් කන බත වස වෙන්න බෑ. වස වර්ති. යකෝ බත් කන මිනිහෙක් කරන වැඩක්ද මේක? එන්න ගහන්න ඕනේ බල්ලෝ. ඇයි බසුමනේ මල්ලි ඈ? ඇයි? බලපන් අයියා. උදේ වතුර මුරේ හරවලා ගියේ කුඹරට. බඩින්ගිත්ත කාලෙන්න ටිකට පෝල් බටේ අස්සර රොඩු ඔබලානේ කාලකන්නේ 70.
කවුද බං? කවුද ඒ වැඩ කරන්නේ? පඹයා. අබේ. කුණු හරප වීලු කණ්ඩායම මන්නේ. ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි. මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඒකට උඹලා ඒව අල්ලගෙන වීලු කරන එක හරි වැරදි මල්ලි. හරි බං අයියා සමාවයා. උඹ හොඳයි තව. අද උදේ අර ඔය වගේ නියර දිගේ එද්දි විහිළුවක් කරන්න ගිහින් තව පොඩේ මේ උදුළු බදු පාරෙන් ගහනවා මට. කවුද බං? පඹයා. පඹයා ආච්චි. මල්ලිකා මොනවාට උයන්නේ? උයන්න කියලා කිසි දෙයක් නැහැ මේ ගේ හැරි. මම පොඩි කවන් කඩේට එව මස් 500ක් අම්මෝ මස් එන ගමන් ගෑණි දන්නේ නැද්ද? දුරුතා දුරුතා ගාගනි මදු බලපෑක දෙන්න ඇති. ඒ සල්ලි නෙමෙයි යකෝ. මොකද්ද ලාත්තේ මාස 6ක් මස් කෑල්ලක් කෑවේ නේද? මාර කුණුනේ අප්පා. මාස 4 කලින් බර මස් කෑවා. මල්ලිකා බර සල්ලි කොහෙන්ද යකෝ? මල්ලිකා කුකුල් මස් කියන්නේ මල්ලිකා අපි සල්ලි දීලා ගන්න ලෙඩනේ. දැන් මොනවද ග්‍රෑට් කණ්ඩු ගන්නද? වෙන තිතින බටුයි පරිප්පුයි. බටු එපා. පරිප්පු විතර ලිපේදියා. දැන් පරිප්පු කොච්චරද ලිපේදියානේ? හුඬු භාගයක්. අම්මෝ මේ ගෑනනම් මාව කණ්ඩම ආව ගෑණි. මොකක්ද තමස කිව්වේ? නෑ වැඩ කිරිදියක් තියෙනවා. වරින්ක පරිප්පු ලිපේදිය නැටි කියාදේ. මල්ලිකා දැන් මොනවද මේ උරේ තියෙන්නේ? පරිප්පු නිති. හරි සල්ලි බං සල්ලි. මෙහෙ කොල්ල ගත්තාත් ජමල් මල්ලිකා අපිට බැලුමට වෙනවා මේ අතේ පරිප්පු වෙන්නේ. මේ කොල්ල ගත්තා. වැඩි හරි දාපන්. කොල්ලා දාලා දිනේ කොල්ලා විනාශ කරන්න එපා. අසේ ඒක කරලා දාලා හොදට ඊළඟ මාස තුන පාන මම අඩු මුකුළු වල දාලා කහකුඩු දාන්න එපා. කහකුඩු ගන්න. ඔය කොල්ලා එලා ලිපේ තියලා හරි ඊට මොනවද දාන්නේ තව? දැන් මේකට පොල් කිරි දාන්නෙත් නැද්ද? පොල් කි දාන්න ඕනේ. පුත්තක් දාපන්. දාලා ලිපේ තියපන්. විනාශ කරන්න එපා. උයපන් ගවන්න. මේ වයලා. ඕකට දානකොට පරිපූර්ණ පිළිද වතුර දාන්න එපා. ලීටර් රුපියලයි. නිකන් වතුර දාපන්. හරි? මල්ලිකා මේ නිකන් ආයි. බඩගිනිද? කන්න ඕන නැද රැට? එහෙම මිනිස්සු උදේටත් කෑවේ දියේ බා. දවල්ට කෑවෙත් නැහැ. දැන් රැටවත් කන්නේ නැද්ද? අම්මී කාලා ආරලා බලබල්ලක තුගේ ඇඟවල සයිස් එක. තෝ මන් දන්න උඹලා දවසක මාව කාලා උඹලා මාව පාරට බස්සන. දැන් මේක සල්ලි නෙවෙයිද?